සියලු දෙනාටම සුබ දවසක්. අද මම ඔයගලන්ට කහ වීඩියෝස් මම ගොඩක් දාලා තියෙනවා. කහ වේලලා කුඩු කරගන්න ආකාරය තමයි මම අද මේ වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් අය කහ තම්බලා කෑලි වලට කපලා තමයි වේලන්නේ. දැන් මම ඔයගලන්ට කියලා දෙන්නේ කහ සම්පූර්ණයෙන්ම ගලවලා හොදලා චුට්ට වෙලාවක් වේලෙන්න තියලා ඊට පස්සේ චූටි චූටි කෑලි වලට කපනවා. නැත්තම් අර කැරට් ගාන විදිහේ ස්ක්‍රේපර් එකකින් සම්පූර්ණයෙන්ම අපි මේක හූරලා අරගෙන ඊට පස්සේ මේක අවුවට දාලා වේලා ගන්න හැටි තමයි මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඒතර ඒකෙන් අපට නිවසට අවශ්‍ය කහ අපට නිෂ්පාදනය කරගන්න පුළුවන් ගෙදරදීම. අපි දැන් බලමු ඒක කොහොමද කරන්න කියලා. දැන් ඔයගලන්ට මම පෙන්නන්නේ කහ චූටි චූටි කෑලි වලට කපන්න ඕනේ. ඉස්සෙල්ලම හොඳට හොදලා පොඩක් වේලෙන්න තියලා ඊට පස්සේ තමයි අරගෙන මේ චූටි චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. ඒක එක ක්‍රමයක්. පුළුවන් තරම් පොඩියට කපා ගන්නකොට වේල ගන්න ලේසි. නැත්තම් මේ විදියට හූරන්න ඕනේ. කැරට් ගාන අලයක් ගාන විදියට හූරලා අරගෙන ඔය විදියට අපි අවුවට දා ගන්න ඕනේ. දැන් බලන්න පුළුවන් තරම් හැම එකක්ම ඈත් වෙන්න විදියට අවුවට දාන්න ඕනේ. ඒකෙත් ගොඩක් දුරට බේසමක් වගේ එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද මේක හුළඟේ යන්නේ නැහැ. ඊළඟට වෙන සතෙක් කොතෙන්ට ආවොත් එකක් ගැටලුවක් එනවා. හොඳ අවුව තියෙන වෙලාවක මේක එක දවසක් දාලා තිබ්බත් මේක හොඳට වේලෙනවා. දවස් දෙකක් හොඳට දාලා වේලා ගන්න ඕනේ. ඒ අතරේ මතක තියාගන්න ඕනේ වේලලා තියලා ආයි සතියකට පස්සේ ආයි මේක ග්‍රයින්ඩර් කරලා එහෙම කරන්නේ නැහැ. වේලලා ඉවර වුණායින් පස්සේ අපි කෙලිම ග්‍රයින්ඩර් කරගන්න ඕනේ. දැන් බලන්න මේක වේලන ආකාරය පොඩ්ඩක්. දැන් හොඳට පදමට වේලලා තියෙන මේක දෙවෙනි දවස මම ඔයගලන්ට ආපහු පෙන්නන්නේ. ඔය විදිහට හොඳටම වේලන්න ඕනේ. දැඩි අවුරශ්මියක් තියෙන තැනක අපිට ඔය විදිහට හොඳට වේලා ගන්න පුළුවන්. අපි කහ දාන්න ඕනේ හොඳ කොලයක. පත්තරවල දාලා හරියන්නේ නැහැ. ඔන්න දැන් අපි ලෑස්ති වේලාගත්තු ටික ග්‍රයින්ඩර් කරන්න. දැන් ග්‍රයින්ඩරේට අර ටික හෙමින් ওই විදිහට දාලා ඒකට ගැලපෙන ප්‍රමාණයක් දාගෙන ග්‍රයින්ඩ් කරන්න ඕනේ. දැන් ඔය ප්‍රමාණය සාමාන්‍ය මදි නම් ආපහු අපි හොඳටම ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. අපි වෙළඳ පොලකට දානවා නම් මේක ආපහු හලන්න ඕනේ. ඉතින් අපි මේක ගෙදර පාවිච්චිට ගන්න නිසා හලන්න අවශ්‍ය නැහැ. ඔය ක්‍රමයට ග්‍රයින්ඩ් කරලා අපට ඒක අරගන්න පුළුවන්. බලන්න හොඳට කහ ටික ග්‍රයින්ඩ් වෙලා තියෙන්නේ. හරි. දැන් ඊට පස්සේ හොඳට හොදලා වේලපු මේ වගේ වීදුරුවක් වගේ තියෙන
බෝතලයකට මේ ටික ක්‍රමානුකූලව දාගන්න.